O-level results ආවා. ඔයාට සුබ පැතුම්. O-level මොන results තියුණත් ඔයාට සයන්ස් කරන්න පුළුවන්කම තියෙනවා නම් කිසිම බයක් වෙන්න එපා. කොයි කවුරුත් එකයි. තියෙන්නේ මෙතනින් එහාට ගේම ගහන එක. මේ පහුගිය 26 අයලක් කළා තියුනේ A-level වලට අවුරුදු 2යි මාස 2යි. ඒගොල්ලන්ට සිලබස් එක කවර් කරගන්න බැරුව පොඩක් හිර වෙලා පොඩි ප්‍රශ්නක ඉන්නවා. නමුත් දැන් ඕගොල්ලන්ට තියෙන කහලේ ගත්තොත් හරියටම අවුරුදු 2යි මාසෙයි. ඔයගොල්ලෝ පොඩ්ඩක්වත් බය වෙන්න එපා. මේ අපි දැනට පවත්වගෙන යන පන්තිවල අපි මේ සතියේ ඉඳලා පටන් ගන්නවා අලුත් මාතෘකා, අලුත් ඒකක. ඒ නිසා ඕගොල්ලන්ට මෙතන ඉඳලා සම්බන්ධ වුණොත් කිසිම අවුලක් නැතුව මුල ඉඳලා වැඩේ අල්ලගෙන යන්න පුළුවන්. මේ දවසේ අලුත් මාතෘකා වලට සියලු නිබන්ධන සහිතව ඇඩ්මිෂන් ෆී එකක්වත් අවශ්‍ය නැහැ. ඔයාට ෆ්‍රී සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකම ඔයා මෙදා සම්බන්ධ වුණාට පස්සේ අපි කියනවා මේ දක්වා කරපු සියලු වැඩ කටයුතු ටික ඔන්ලයින් සහ ෆිසිකලි මේ සියලු ආයතනවල මුල් වැඩ ටික කවර් කරලා දෙනවා. එතකොට පළමුවෙන්ම ඔයා කරන්න ඕනේ මේ ළඟම තියෙන දිනට ඔයා ඔන්ලයින් ක්ලාස් ළමයෙක් වුණත්, ෆිසිකල් ක්ලාස් ළමයෙක් වුණත්, නෝමල් ක්ලාස් ළමයෙක් වුණත්, ස්පීඩ් ක්ලාස් ළමයෙක් වුණත්, නැත්නම් ස්පෙෂල් ක්ලාස් ළමයෙක් වුණත් මේ තියෙන කැමැති දිනක කැමැති පන්තියකට සහභාගී වෙන්න. ඒතර ඔක්කොම ටියුට්ස් දීලා ෆ්‍රී මේක කරනවා. පරණ වැඩ ටික කරන හැටි අපි එදාට විස්තර කරනවා. හරි, එහෙනම් සියලුම යාළුවන්ට දැනුවත් කරන්න. අමතර විස්තර දැනගන්න අවශ්‍ය නම් මේ ටෙලිෆෝන් නම්බර් එකට WhatsApp කරන්න, කෝල් කරන්න. අපි ඒකාන්තයෙන් ඔයාගේ සාමාර්ථයට වග කියන නිශ්චිත වැඩපිළිවෙලක් සහිතව අතිසාර්ථකව වැඩ කරන කල් වේලා ඇතුව විෂය නිර්දේශය සම්පූර්ණ කළා වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් ඔස්සේ ප්‍රැක්ටිස් කරන පන්තියක්. එහෙනම් පුතා ජය වේවා. එදාට හම්බ වෙමු.